ගොඩාක්ම ලේසිම හෙල්ති මීල් එකක්. මේක ඇවිල්ලා මම හදන්නේ සාමාන්‍යයෙන් උදේට ඉක්මනට වැඩට යන කට්ටියට, සාමාන්‍යයෙන් ඔය නැගිටින්න කම්මැලි උදේට බ්‍රෙක්ෆාස්ට් මීල් එකක් හදාගන්න බැරි කට්ටියට තමයි මේ මීල් එක මම ගොඩාක්ම හදන්නේ. මේක ඇවිල්ලා ඔයාලට බල්ක් කරන එක්කෙනෙකුට හදන විදිහත් මම අද කියලා දෙන්නම්. කට් කරන එක්කෙනෙකුට කොහොමද හදන්න ඕනේ කියලාත් මම අද කියලා දෙන්නම්. මේකේ තියෙන ගොඩාක්ම බෙනිෆිට් එක ඇවිල්ලා මල්ලිලා මේක ඇවිල්ලා ඔයාලට අද රැයට හදලා තියලා හෙට උදේ වැඩට යනකොට ඔයාලට කාලේ යන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම තියෙන බෙනිෆිට් එක. ඊට පස්සේ මේක ඔයාලට ස්නැක් ටයිම් එකට වුණත් මේක ඇවිල්ලා ප්‍රී වර්ක්අවුට් මීල් එකට වුණත් ගන්න පුළුවන්. මේකේ කිසිම අවුලක් නැහැ. මේකේ සාමාන්‍ය ප්‍රෝටීන් මානයක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා ඇඩ් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එක අනුව. ග්‍රීක් යෝගට් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා මම මේකට. ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කරලා ගත්ත ඕට්ස්. මම ඕට්ස් ගන්නකොට මම කොයි වෙලාවෙත් ගන්න මේක බ්ලෙන්ඩ් කරලා කුඩු විදියට තමයි ගන්න. හේතුව මොකක්ද දන්නවද? අර නිකන් රෝ ගත්තාන් පස්සේ මට අර එක එක්කෙනාට එක එක විදිහේ මට සාමාන්‍යයෙන් එහෙම කැමති නෑ මම එහෙම කන්නවා. සාමාන්‍යයෙන් බ්ලෙන්ඩ් කරලා ගත්තා නම් ඒක ඉක්මනින් කන්න පුළුවන්. ඒකට තමයි මම බ්ලෙන්ඩ් කරලා මේ පවුඩර් එකක් වගේ ගන්නෙ. ඊට පස්සේ බ්ලූබෙරි ග්‍රෑම් 50යි. ඊට ලෝ ෆැට් මිල්ක් සාමාන්‍ය 36ක් 40ක් අතර ප්‍රෝටීන් ප්‍රමාණයක් අපිට සෙට් වෙනවා. එතකොට මල්ලා සාමාන්‍යයෙන් ඔයාලට පොඩි පොඩි දේවල් වලිනුත් ඔයාලගේ ප්‍රෝටීන් ගෝල් එක රීච් කරගන්න පුළුවන්. රයිට්. දැන් බලමු මේක අපි කොහොමද ප්‍රෙප් කරන්න කියලා. වෙනම වීඩියෝ එකක් තුනට යන්න. ජය වේවා. Hi guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ෆිට්නස් channel එකට. අදත් අපි හදන්න යන්නේ ගොඩාක්ම ලේසිම හෙල්ති මීල් එකක්. මේක ඇවිල්ලා මම හදන්නේ සාමාන්‍යයෙන් උදේට ඉක්මනට වැඩට යන කට්ටියට, සාමාන්‍යයෙන් ඔය නැගිටින්න කම්මැලි උදේට බ්‍රෙක්ෆාස්ට් මීල් එකක් හදාගන්න බැරි කට්ටියට තමයි මේ මීල් එක මම ගොඩාක්ම හදන්නේ. මේක ඇවිල්ලා ඔයාලට බල්ක් කරන එක්කෙනෙකුට හදන විදිහත් මම අද කියලා දෙන්නම්. කට් කරන එක්කෙනෙකුට කොහොමද හදන්න ඕනේ කියලාත් මම අද කියලා දෙන්නම්. මේකේ තියෙන ගොඩාක්ම බෙනිෆිට් එක ඇවිල්ලා මල්ලිලා මේක ඇවිල්ලා ඔයාලට අද රැයට හදලා තියලා හෙට උදේ වැඩට යනකොට ඔයාලට කාලේ යන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම තියෙන බෙනිෆිට් එක. ඊට පස්සේ මේක ඔයාලට ස්නැක් ටයිම් එකට වුණත් මේක ඇවිල්ලා ප්‍රී වර්ක්අවුට් මීල් එකට වුණත් ගන්න පුළුවන්. මේකේ කිසිම අවුලක් නැහැ. මේකේ සාමාන්‍ය ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් 30ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා ඇඩ් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එක අනුව. රයිට්. එහෙනම් අද බලමු කොහොමද මේ මීල් එක ප්‍රෙප් කරගන්නේ කියලා. මම මේකට අරන් තියෙනවා ග්‍රීක් යෝගට් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා මම මේකට. ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කරලා ගත්ත ඕට්ස්. මම ඕට්ස් ගන්නකොට මම කොයි වෙලාවෙත් ගන්න මේක බ්ලෙන්ඩ් කරලා කුඩු විදියට තමයි ගන්න. හේතුව මොකක්ද දන්නවද? අර නිකන් රෝ ගත්තාන් පස්සේ මට අර එක එක්කෙනාට එක එක විදිහේ මට සාමාන්‍යයෙන් එහෙම කැමති නෑ මම එහෙම කන්නවා. සාමාන්‍යයෙන් බ්ලෙන්ඩ් කරලා ගත්තාම ඒක ඉක්මනින් කන්න පුළුවන්. ඒකට තමයි මම බ්ලෙන්ඩ් කරලා මේ පවුඩර් එකක් වගේ ගන්නෙ. ඊට පස්සේ මම කසකස ස්පූන් එකක් කරන් දෙනවා. ඊට පස්සේ මම මේකට යූස් කරන ෆුඩ් එක ඇවිල්ලා පළතුරු ඇවිල්ලා මම මේකට බ්ලූබෙරි යූස් කරන්නේ. ඔයාලට ඇවිල්ලා මේකට ඇවිල්ලා මල්ලිලා මේ ඔයාලට බනානා යූස් කරන්න පුළුවන්, ඇපල් යූස් කරන්න පුළුවන්. ඔයාලට ඕන පළතුරක් යූස් කරන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. ඊට පස්සේ මම මේකට සිනමන් ග්‍රෑම් 5ක් කරන් දෙනවා. මේ ඊට පස්සේ ලෝ ෆැට් මිල්ක් මිලිලීටර් 200ක් කරන් දෙනවා. රයිට්. දැන් බලමු මේක අපි කොහොමද ප්‍රෙප් කරන්න කියලා. වෙනම වීඩියෝ එකක් තුනට යන්න. ජය වේවා. රයිට්. ඉස්සෙල්ලාම අපි මේකට දාගමු පවුඩර් කරගත්තු ඕට්ස් එක. ඕට්ස් ග්‍රෑම් 200යි. ඊට පස්සේ ග්‍රීක් යෝගට් ග්‍රෑම් 200යි. ඊට පස්සේ කසකස ස්පූන් එකයි. ඊට පස්සේ බ්ලූබෙරි ග්‍රෑම් 50යි. ඊට පස්සේ ලෝ ෆැට් මිල්ක්. මේක හොඳට කලවන්න. හොඳට මේ ගානට එනකම් හොඳට කලවම් කරගන්න. එන හොඳට මේ ග්‍රීක් යෝගට් හොඳට කලවම් වෙලා ඕට්ස් එකත් එක්කම හොඳට කලවම් වෙනවා. කලවම් කළා තමයි අන්තිමට තමයි මේ සිනමන් එක යූස් කරන්නේ.
සිනමන් එක යූස් කරොත් තමයි අර හරි ලස්සන පාට එන්නේ. පාටයි සුවඳයි එකට ගුණත් එක්ක සිනමන් ඔයාලගේ හැම මීල් එකකටම අනිවාර්යෙන් මේ කුරුඳු කුඩු ටිකක් අනිවාර්යෙන් යූස් කරන්න. ඒක ගොඩාක් හොඳයි එකට. මගේ හැම මීල් එකකටම මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 2 3ක් වගේ මම හැමදාම යූස් කරනවා. ගොඩක්ම බ්‍රෙක්ෆාස්ට් එකට. දැන් අපි මල්ලා මේක දැන් කන්නේ නැහැ අපි. මේක අපි දැන් මේක හදලා දැන් මේක අපි දියන්න ඕනේ ෆ්‍රිජ් එකේ සාමාන්‍යයෙන් පය 6ක් 7ක් වගේ තියන්න ඕනේ. 6ක් වගේ තිබ්බනම් හොඳටම. එතකොට උදේට වා නැගිට ගමන්ම සාමාන්‍යයෙන් ඔයාලට මේක බ්‍රෙක්ෆාස්ට් මීල් එකට ගන්න පුළුවන්. මේක ඇවිල්ලා දැන් මම ග්‍රීක් යෝගට් ග්‍රෑම් 200යි දැන් මේක මම මට ගත්ත පෝෂන් එක. ග්‍රීක් යෝගට් ග්‍රෑම් 200යි ඕට්ස් ග්‍රෑම් 100යි ලෝ ෆැට් මිල්ක් ග්‍රෑම් 200ක් ඔක්කොම අරන් තියෙනවා. එතකොට මෙතන සාමාන්‍යයෙන් ග්‍රීක් යෝගට් එකේ ග්‍රෑම් 20ක් තියෙනවා ප්‍රෝටීන්. ඊට පස්සේ ඕට්ස් එකේ ග්‍රෑම් 10යි 30යි ඊට පස්සේ කිරි එකේ ග්‍රෑම් 6ක් තියෙනවා. එතකොට 36ක් සාමාන්‍ය 36ක් 40ක් අතර ප්‍රෝටීන් ප්‍රමාණයක් අපිට සෙට් වෙනවා. එතකොට මල්ලා සාමාන්‍යයෙන් ඔයාලට පොඩි දේවල් වලිනුත් ඔයාලගේ ප්‍රෝටීන් ගෝල් එක රීච් කරගන්න පුළුවන්. අනික මේක මම සාමාන්‍යයෙන් නෝමල් එක්කෙනෙකුට තමයි මේක හැදුවේ. එතකොට මේක අපි කියමුකෝ දැන් ඔයා බල්ක් කරන කෙනෙක් නම් ඔයා බල්ක් කරන කෙනෙක් නම් ඔයාට මේකට පීනට් බටර් ස්පූන් එකක් යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ඔයාලට දැන් මම මේ බ්ලූබෙරි ගත්තේ ඒක මගේ අර ගෝල් එකේ තියෙන විදිහට. දැන් ඔයාලට පුළුවන් මල්ලිලා ඔයාලට ඇපල් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ කෙහෙල් ගෙඩියක් යූස් කරන්න පුළුවන්, කිවි යූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙමයි. මේක ඇවිල්ලා දැන් අපි දැන් අනිවාර්යෙන්ම ඔයාලා කසකසා වගේ පොඩි ස්පූන් එකක් යූස් කරන්න. ඒක හයි ඉන් කැලරි. ගොඩක් යූස් කරන්න එපා. එක ස්පූන් එකක් හොඳටම ඇති. ඊට පස්සේ මම ලෝ ෆැට් මිල්ක් ගත්තේ. ඔයාලට ඕන නම් නෝමල් ෆැට් මිල්ක් එක ගන්නත් පුළුවන්. කොරියාවේ ඉන්න කට්ටිය නම් මෙන්න මේක යූස් කරන මේකේ වීඩියෝස් බලන කට්ටිය ඉන්නවා නම් මේ ලෝ ෆැට් මිල්ක් එක මේක කූපන් එකක් තියෙනවා මාර්ට් වල තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. මම ගොඩාක්ම මේ කූපන් එකකින් ගන්න මේක. ඊට පස්සේ ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නැහැ. ආයේ ගොඩාක්ම ස්පෙෂල් දේ ආවිල්ලා දැන් මේක ෆ්‍රිජ් එකේ තියලා උදේ බ්‍රෙක්ෆාස්ට් එකට ඔයාලට ගන්න පුළුවන්. එතකොට දැන් මගෙන් අහන්න පුළුවන් දැන් බ්ලූබෙරිම ඕනද? බ්ලූබෙරි ඕනේ නැහැ මල්ලා. බ්ලූබෙරිම ඕනේ නැහැ. ඔයාලට කෙහෙල් යූස් කරන්න පුළුවන්, බනානා යූස් කරන්න පුළුවන්, මේ කෙහෙල් යූස් කරන්න පුළුවන්, ඇපල් යූස් කරන්න පුළුවන්. ඔයාලට ඕන මේ ෆුඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. මම අල්ලලා මේ වගේ ගොඩාක්ම මීල් ප්ලෑන් කරන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් ඔය බිසි ෂෙඩියුල් එකක ඉන්න කට්ටිය, ඔය වැඩට යන කට්ටිය ඔය මීල් ස්කිප් කරන්න එපා. ඔය මීල් ස්කිප් කරගෙන එකපාරට දුවගෙන යන්න බෑ. දැන් මේක ඔයාලට ලේසිනේ. උදේට හදන්න මොනවත් නෑ. ඔයාලා වැඩ ඉවරලා ඇවිල්ලා ආවා. ඔයාලගේ ඩිනර් එක ගත්තා. ගෙදරට කෝල් එකක් ගන්නකොටම ටක් ටක් ගාලා ඕට්ස් ග්‍රෑම් 100ක් ටක් ටක් ගාලා දාගත්තා. ෆ්‍රිජ් එකට දැම්ම වැහුවා. උදේ නැගිට්ටා. දත් නැද්දා ඔක්කොම කරගත්තා. ඔය කිරිතේ එකක්, ඔය බනිස් කෑල්ලක්, ඔය පාන් කෑල්ලක් කනට වඩා මල්ලිලා මේ වගේ දෙයක් ගන්න එක ඔයාලගේ හෙල්ති ලයිෆ් එකට ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ නිසා නිකන් ලෙඩ හොයා ගන්නවට වඩා ඔයාගේ හෙල්ති මීල් එකක් ෆලෝ කරලා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන එක ගොඩාක් වටිනවා. ඒක මම ගොඩාක්ම ඔය මීල් ප්ලෑන් අරගෙන ඉන්නේ සාමාන්‍ය බිසි ෂෙඩියුල් එකේ ඉන්න එක්කෙනෙකුට වුණත් සාමාන්‍යයෙන් ඔය මීල් එකක් ප්‍රෙප් කරගන්න කම්මැලි කෙනෙකුට වුණත් මේ වගේ මීල් එකක් ගොඩාක්ම වැදගත් වෙනවා ඔයාලගේ නෝමල් ලයිෆ් එක අරගෙන යන්න. ඔයාලගේ දැන් ෆිට්නස් ගෝල් එකක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පොඩි දේවල් වලින් හරි මල්ලිලා ඔයාලගේ ප්‍රෝටීන් ගෝල් එක රීච් කරගෙන ඔයාලා ගේමක් ගහන්න බලන්න. ඒ දන්නවද? අපි ගොඩක් පොඩි කාලයක් යනකොට දැන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් ඔයාලගේ කෝච්ලා ඉන්නවා නම් ඒ කට්ටිය ගොඩක්ම එක්ස්පෙන්සිව් දේවල් වලින් මීල් ප්ලෑන් එකක් දෙනවා නම් ගොඩක් කට්ටියට ෆලෝ කරන්න බෑ. ඒකට තමයි රියලිස්ටික් ගෝල්ස් තියාගන්න. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් දේවල් ටිකක් කරගන්න බෑ. ඒ කියන්නේ නෝමල් සාමාන්‍යයෙන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් ගොඩක්ම සල්ලි නැති කෙනෙකුට වුණත් එයාත් ඇවිල්ලා ඇඟක් හදන්න ෆිට්නස් එකට එන්ටර් වෙන කෙනෙක් වුණත් එයාත් බලන්න ඕනේ ගොඩාක්ම මට ආප්කෝ මට සප්ලිමන්ට් එකක් ඕනේ එහෙම කියලා හිතන්න එපා. අපි කියමුකෝ දැන් අපි ඔයාගේ කිලෝ 50ක් නම් ඔයා හරියට ඔයාට ප්‍රෝටීන් සෙට් වෙන්න ඕන ග්‍රෑම් 100ක් කියන්නකෝ. එතකොට මේ වගේ පොඩි දැන් මේකෙන් භාගයක් ගන්න ගත්ත කියන්නකෝ. ඕට්ස් ග්‍රෑම් 50යි යෝගට් එකක් ගෙනල්ලා ඒකෙන් භාගයයි ඊට පස්සේ කිරි මිලිලීටර් 200ක් ගන්න ඕන කිරි මිලිලීටර් 100ක් අරගෙන ඔයාට පුළුවන් දැන් මෙතන 36ක් ආවනම් 30ක් කියන්නකෝ. එතකොට ඔයාට ග්‍රෑම් 15ක් විතර නැවිලා. ඊට පස්සේ ඔයාට එග් වයිට් බිත්තර දෙකක් දාලා ඔම්ලට් එකක් හරි තම්බලා හරි ගත්තා නම් එතන 12ක් විතර සෙට් වෙනවා. එතකොට අතන 15යි මෙතන 12යි 27ක් විතර ඔයාට සෙට් වෙනවා. එතකොට එහෙම තමයි මල්ලිලා ප්‍රෝටීන් එක සෙට් කරගන්න ඕන අපි. ආවට ගියාට සප්ලිමන්ට්ම ඕනේ කියලා නෑ එකක් හදන්න. දැන් අපි වුණා බිගිනින් ස්ටේජ් වල ජිම් එකට පටන් ගත්තකම අපි ගාව සල්ලි තිබෙන සප්ලිමන්ට් එකක් ගන්න. අපිත් ඔය මාස් බිත්තර ඔය වගේ දේවල් කරලා තමයි සාමාන්‍ය එක තැනකට එනකම්ම සප්ලිමන්ට් බෑ. අයි සාමාන්‍ය සල්ලි තියෙන කට්ටිය ඉන්න පුළුවන්, දුප්පත් කොල්ලෝ ඉන්න පුළුවන්. මොන දේ වුණත් මල්ලිලා ඔයාලා ටාගට් කරන්න ඕනේ ඔයාලගේ එක මට්ටමකට යනකම් හරි මේ ගේම අල්ලගෙන යන්න. සමහර කට්ටිය ගොඩක්ම ගිව් අප් වෙන්නේ එක්ස්පෙන්සිව් දේවල් වලින් කරන්න යනවා. පොඩි කාලයක් යනකොට අපේ සල්ලි නැහැ ණය වෙනවා. එහෙම කරන්න එපා.
පොඩි දේවල්වලින් කරගෙන යන්න අනිවාර්යයෙන්ම මම ඉස්සරහට ලස්සන මීල් ප්ලෑන් අරන් එනවා මම හිතනවා මම මාත් එක්ක ගොඩාක් මල්ලිලා එකතු වෙලා ඉන්නවා YouTube එකේ ගොඩාක් රෙස්පෙක්ට් කරනවා කට්ටියට ඔයාලගේ ප්‍රශ්න මට අහනවා මම රිප්ලයි කරනවා ඔක්කොටම අනිවාර්යයෙන් මල්ලිලා channel එකත් එක්ක ඉන්න ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් අපිට වෙන්න පුළුවන් ඉස්සරහටත් හොඳ ලස්සන මීල් ටිකක් මම අරගෙන එන්නම් අපේ සාමාන්‍යයෙන් normal life එකක් ගත කරන අපේ දුප්පත් කොල්ලොන්ට මේ ගේම ජිම් එක ජිම් පිස්සු කොල්ලොන්ට අනිවාර්යයෙන්ම ලස්සන මීල් ටිකක් අරගෙන එන්නම් අනිවාර්යෙන් ගේම අතාරින්න එපා මල්ලිලා සුපිරි ගේමක් ගහන්න පුළුවන් ඉස්සරහට මීල් ප්ලෑන් එක හදාගත්තා නම් ඔයාලට ලස්සන මීල් ප්ලෑන් එකත් එක්කම ඔයාලට ගේම ගහන්න පුළුවන් ගොඩාක්ම එක්ස්පෙන්සිව් දේවල් ඕනේ නැහැ පොඩි දේවල් වලින් එකක් හදන්න පුළුවන් මල්ලිලා සීන් එකක් නැහැ තියෙන්නේ අපේ මයින්ඩ්සෙට් එක තමයි මයින්ඩ්සෙට් එක හදාගත්තා නම් සුපිරි ගේමක් ගහන්න පුළුවන් එහෙනම් ස්ටේ සේෆ් එහෙනම් ආයෙත් ලස්සන හෙල්ති මීල් සීරීස් එකත් එක්ක ආයෙත් සෙට් වෙන්න එහෙනම් ජය වේවා